ඔන්න බින්දු ඔයා අද පැණි බොන්න යන පළමු දවස. ඉතින් පළවෙනි පියාසර දවස් තමයි අද. ඉතින් බය නැතුව ගිලෙන්න ඕනි හොඳද? යමුකෝ එහෙනම්. හරි එහෙනම් කොයි ගිලෙන්නකෝ බලන්න. හරි අම්මා මට පුළුවන්. හරි බින්දු එහෙනම් අපි යමු මල් පැණි එකතු කරන්න. සුළඟ ඔබේ යාළුවා කරගන්න. එතකොට පියාඹන එක අමාරු දෙයක් නෙමෙයි. මල් පැණි එකතු කරන එක විතරක් නෙමෙයි බින්දු අපේ සැබෑ වැඩේ. ලෝකයාට උපකාර කිරීම තමයි අපේ සැබෑම වැඩේ. මට ඒක එච්චර තේරුනේ නෑ. බලමුකෝ. අර තියෙන ලස්සන මලක් යන්න ඕනේ පැණි බොන්න. යාළුවා මල් පැණි බොන්න ආවද? ඒකම ඔයාලට තව වැඩක් තියෙනවා කරන්න. ඒ මොකද්ද ඒ? මගේ මලේ තියෙන පරාද වෙන මල් වලට ගෙනියන්න. එතකොට අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන්. අම්මා කිව්වේ වැඩේ ඒක වෙන්න තියෙන. ඒ කියන්නේ අපි මල් පැණි එකතු කරනවට වඩා මේ ලෝකෙ ලස්සන කරන්න තව ගොඩාක් වැඩ අපිට කරන්න තියෙනවා. ඒ වැඩේ නියමයි. පරාද එකතු කරලා මං අනිත් මල් වල දාන්න ඕනේ. බින්දු අර බලන්න අර පැත්තේ ලස්සන මල් තියෙනවා. ඒවා පැණි ගොඩාක් තියෙනවා. අපි ඒ පැත්තට ඒ මල් පැණි නම් අම්මේ හරිම රසයි. තමයි ඉක්මනට පැණි ටිකක් ගමු අපි මේ මල් වලින්. චූටිදු මම ගෙදර යනවා. ඔයා පැණි බීලා අතිසරන් කැලිය ඇවිදලා එන්නකෝ පරිස්සමට හැබැයි. බින්දු මොනවා කරගනීද දන්නේ. අද පළවෙනි පියාසර කිරීමනේ. දාලා අවටත් හිතටත් හරි නෑ. කමක් නෑ තනියම හැමදේම කරගන්නත් එපා. බලමුකෝ. හරි අම්මා ගියා. මං නිදහසේ වැඩ පිරෙන්න මල් පැණි බීලා යනවා. ලස්සන මල් ගොඩක් තියෙනවා. යාළුවා මල් පැණි බොන්න ආවද? ඔව් මම මේ මල් පැණි බොන්න ආවා. ඔයත් ආයේ පැණි බොන්නද? ඔව්. එහෙමද? එහෙනම් අපි දෙන්නත් එක්කම යමුකෝ. ලස්සන මල් ගොඩක් පිපිලාද? අර පැත්තට යමු. අර පැත්තට. අර ලස්සන මල්. අර පැත්තේ මල් පුරා තියෙනවා. අන්න බලන්න අර ලොකු මලක්. ඔන්න බලන්න හොළඟ සැර වුණා. මගේ තොප්පියක් ගහගෙන යයි වගේ. ඇයි අප්පා හොළඟ මෙච්චර සැර? බලන්නකෝ. බය වෙන්න එපා. ශක්තිය අපේ ඇතුලේ තියෙනවා. ඒ මල පරවිලා නේද? අනේ මේ බලන්නකෝ මේ මල පරවිලා වගේ හොඳටම දෙමිලා. බලමුකෝ මම වෙන මලක පරාද ටිකක් ගෙනල්ලා ඒ මලේ දානවා. එතකොට හරියයි බාගද? බලමුකෝ මේ වැඩේ හරියයිද කියලා. මේ පරාද ටික මලේ කැවරුවාම හරි. මේ මලත් හොඳටම පරවෙලා හරිම ලස්සන මලක්. සූර්යකාන්ත මලක් වගේ. මේ මලේ පරාද ටිකක් ගෙනල්ලා ගෑවොත් හරි. බලමුකෝ මේ මලේ පරාද ටිකක් ගෙනල්ලා ගාලා හෙට වෙද්දි හරි. මට නම් මේ වගේ මල් දකින්නකොට හරිම දුක්ඛයි. දැන් ගෙදර යමු නේද? අද නම් බඩ පිරෙන්න පැණි බිව්වා. ඒ වගේම අපිට තියෙන වැඩත් කරලා ඉවරයිනේ. එහෙනම් අපි හෙට හම්බ වෙමුකෝ. හෙට උදේම එන්න මල් පැණි බොන්නේ. බින්දු ඔයා ආවද? කොහොමද ඔයාගේ පළවෙනි පියාසර ගමන අද? හොඳයි. අම්මේ මට ටිකක් මහන්සි. මං යනවා නිදාගන්න. එහෙනම් සුබ රාත්‍රියක්. හෙට උදේම නැගිටින්න මල් පැණි බොන්න යන්න. Good morning බින්දු. නැගිටින්න හොඳටම එළි වෙලා. අද මට ගෙදර වැඩ ටිකක් තියෙනවා. ඔයා තනියම මල් පැණි බොන්න යන්න ඕනේ. හරි අම්මා මට දැන් ඉගිලෙන්න පුළුවන් නේ. මං තනියම ගිහින් එන්නම්කෝ පරිස්සමට. හරි බින්දු එහෙනම් පරිස්සමට යන්න. අම්මා මට කියන්න බැරි වුණානේ. මට සමනල් යාළුවෙකුත් හම්බුණා ඊයේ මල් පැණි බොන්න යනකොට. අදත් එයා එනවා කිව්වා. මම එහෙනම් යනවා. හරි බින්දු පරිස්සමට ගිහින් එන්න. අද උදේම ගිහින් බලන්න ඕනේ අර පරවෙච්ච මල් පිපිලාද කියලා. මම පරාද පැවරුවා නේ. බලමුකෝ ගිහින්. යාළුවා ඔයා ආවද? යමු අපි මල් පැණි බොන්න යමු. වව් බලන්න මං ඊයේ පරාද පැවරු මල්. ඒව ලස්සනට පිපිලා හරිම ලස්සනයි දකින්නකොට. හරිම සතුටුයි. බලන්න මේ සූර්යකාන්ත මල කොච්චර ලස්සනයිද කියලා. සුවඳක් එනවා. අර බලන්න මේ මැසි රැදින ඇවිල්ලා. සැබෑ
හැබැයි ශක්තිය තියෙන්නේ වැඩි බලයෙන් නෙවෙයි උපකාරයෙන්. තේරුණාද බින්දු? අපි වගේ පුංචි මීමැස්සන්ගේ හොඳ වැඩ මුළු ලෝකයක්ම ලස්සන කරනවා. කෝ එන්නේ යාළුවනේ, ඔයාලට මං කියා දෙන්නම් පරාදනය කරන හැටි. ඉක්මනට එන්නකෝ, අපි මල් පැණි ටිකක් බීලාම ඉමුකෝ. අර පැත්තේ තියෙනවා, අර බලන්න, අර ලස්සන මල්. අපි ඒ ටිකෙත් පැණි බොමු. යාළුවනේ, පැණි බීලා ඉවර නම් මගේ පරාදත් අනිත් මල් වල ගිහිල්ලා තවරන්න. එන්න යාළුවනේ, අපි පරාද ගිහින් අනිත් මල් වල තවරමු. අපි එකිනෙකාට උපකාර කරමින් තමයි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. මගේ පුංචි යාළුවනේ, ඔයාලට පුළුවන් හැටියට අනිත් අයටත් උපකාර කරමින් ලස්සනට ජීවත් වෙන්න. එතකොට අපේ හිතට ලොකු සතුටක් දැනෙවි. ඉන්නේ නම් කාටුන් එක හොඳයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. මේ වගේ ලස්සන කාටුන් නරඹන්න පොඩ්ඩක් YouTube channel එකට subscribe කරලා තියාගන්න.